ආයුබෝවන් මගේ යාළුවෝ හැමදෙනාටම අද නම් මේ වීඩියෝ එක ගෙනාවේ ලොකු පුතාගේ පෙරපාසලේ තිබුණු උත්සවයක් ගැන කියන්න. මේ ඉන්නේ මගේ පුතා. මෙයාලගේ ඩාන්ස් එකක්. හැබැයි මම මේකේ මියුසික් එක අයින් කරා. එහෙනම් අද බලමු නේද අපි පැංචු කොහොමද අද දවසේ ගෙව්වේ කියලා. මේ තමයි පොඩ්ඩන්ගේ දවසේ ආරම්භක ස්ථානය. මේ අපේ පෙරපාසලේ ප්‍රධාන ගේට් එක. පන්සිල් සමාදන් වෙනවා හැමෝම ගෙතෙලා. මෙයාලා පහන අරගෙන බලන්නකෝ මේ පැංචු මොකද්ද කරන්න යන්නේ කියලා. මම මෙතන ගොඩාක් තැන්වලදී දාලා තිබුණු සවුන්ඩ් එක නම් අයින් කරලා තියෙන්නේ. ඒ මියුසික් එකත් එක්ක වීඩියෝ එක එඩිට් කරගන්න අමාරු නිසා. මේ වැඩේට අපේ ටීචර්, ලොකු ටීචර්, පොඩි ටීචර් ගොඩාක් මහන්සි වුණා. ඇත්තටම thank you ටීචර්. මේක නම් පැංචුන්ට ලොකු හොඳම හොඳ ආදර්ශවත් දවසක් වුණා. මේ වගේ අත්දැකීමක් පැංචුන්ට ලබා දුන්නට ලොකු පිනක් අපේ ටීචර්. මෙතන ඉන්නේ අපේ ලොකු ටීචර්. ගොඩක් ආදරෙයි අපි අපේ ටීචර්ට. දැන් මෙතෙන් ආවේ අපේ හාන්සි ටීචර්. අපේ පුතා ගොඩක් ආදරෙයි පොඩි ටීචර්ලු අපේ පුතාගේ. මේ දල්වන පහන වගේ පැංචුන්ගේ ජීවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා ජීවිතේ සාර්ථකව දිනන හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ඉන්නේ මගේ පැංචා. ඒත් එක්ක එයාගේ යාළුවොත් එක්ක තමයි මේ ඉන්නේ. බලන්නකෝ මෙයාලා කොච්චර දඟ කට්ටියක්ද. ඒ වුණාට මේ වගේ දෙයක් පුරුදු පුහුණු කරපු අපේ ගුරුවරුන්ට අපි ඇත්තටම ණය ගැතියි.
මේ බලන්නකෝ. අයියලා එක්ක සෙල්ලම් කරන්න එයාලගේ ඩාන්ස් එකට මේ නංගි බබෙකුත් එකතු වෙලා ඉන්නවා. ඒ අපේ කුෂාන්ගේ නංගි. බලන්නකෝ එයා බලාගෙන ඉඳලා කරන දේවල්. මේ නම් කියන්නේ අලුත් කිසි උදු කරගෙන ඉතින් ඉතින් මොකක්ද මෙතන මේ කරන්නේ එක කුඩියක තියෙන බෝල අරගෙන අනිත් එක කුඩියට බෝල ගන්න වැඩි කොට දාන්න තමයි. ඒක කියන්නේ කොහොමද තුන හාසා වෙන්නේ. ඔයාලා පුතේ ඉස්සරහින් අයින් වෙන්න. අන්න එහෙම දාන්න සෙට් කරගන්න. හරි අවුලක්. और गाना मां वीडियो कुशन आई कुशन
මේ යාළුවෝ එකතු වෙලා ඉන්නේ එක තැනකට මංකී බයික් එක යන්න. අර ටයර් උඩින් ඇවිල්ලා මේ මෙහෙම විදිහට මංකී බයික් එක ඇදලා යන්න ඕනේ. හැමෝටම මේ අවස්ථාව හම්බ වුණා. මේ යන්නේ මගේ පොතා. මගදී අතෑරිලා වැටුණා බිමට. ඒ වුණාට අවස්ථාව මගහැරියේ නෑ. ආපහු එයා try කරලා ඇතට ගියා. මෙන්න බොලේ මෙන්න කට්ටිය පෝරිමට ඉන්නවා. මේ මොකද්ද මෙයාලා මේ කරන්න යන්නේ? ඔව් මේ දුවන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. කවුරුත් දන්නේ ඉස්සර වෙලාම දුවන්නේ නම්. මේ මෙහා පැටවු ටික. මෙන්න මෙහා පැටවු. හරි හරි බෝලයක් අරන් දුවනවා. අයියෝ පොඩ්ඩක් වැටුණානේ. බලමු මොකද වෙන්නේ කියලා. නෑ අයියෝ බලන්නකෝ බෝලේ අරන් ආපහු පොඩ්ඩ නැගිටලා ආවනේ. බලන්නකෝ එයාගේ ශක්තිය ධෛර්යය.
ටීචර් කෙනෙක් රස කෑමක් හදනවා යාළුවන්ට. මොනවාද? කැදෙන්නේ නැහැ ටීචර්. මේකේ 12 කරේ ටීචර්. දවස පුරාම මේ පැංචු මාන්සි නැතුව එයාලගේ ඇක්ටිවිටි සේරම ඉවර කරා. කිසිම කෙනෙක් මේ වගේ බෑ කරන්න බෑ කියලා පස්සට ගියේ නැහැ. මේ දුවගෙන යන්නේ එහා පැත්තෙන් යන්න ලයින් එකේ මගේ පුතා. බලන්නක යට අවලිනි චුට්ටි පැංචෙක් නෙමෙයි පැත්තෙන්. හරි සහයෝගයෙන් හරි උද්‍යෝගයෙන් මේ ක්‍රියාකාරකම් සේරම කරා. හැමෝම එක වගේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඉවර කරගත්තා මේ ක්‍රියාකාරකම් ඔක්කොම. මේ තමයි පන්තියේ පංචා. දැන් නම් මේ අපේ ලන්ච් ටයිම් එක. බබා කෑම කාලේ ඉවරලත් මෙයාලා මේ සෙල්ලම දිගටම තිබුණා. ළමයි අස්සට දාලා දොර වහගෙන පොතේ
නේද? මෙන්න මගේ ලොකු පුතා සහතික ගත්ත වෙලාව. මෙයාගේ යාළුවයි මිදුම්. බලමු තව කවුද ඉන්නේ? මේ අපි චමත්. බලමු තව. චමත් පුතා ඉන්නවා. කීප දෙනෙක්ගේ ෆොටෝ ටිකක් මම එකතු කරා මේ පංචාත්. තෑගිකුත් හම්බ වෙලා. හැමදාම පුතේ ජීවිතේ මොන බාධකාවක් ජීවිතය ඉස්සරහට යන්න ඕනි. මේ සහතික ගත්තු අපේ පැංචු ටික ඔක්කොමලා එකතු වෙලා. සමහර අය සැරින් සැරේට එකතු වුණා එතනට ෆොටෝ ගන්න වෙලාවට නෑ, වීඩියෝ ගන්න වෙලාවට නෑ. ගොඩක් ස්තුතියි මගේ channel එකේ මේ වීඩියෝ එක බැලුවට. හැමෝටම බුදු සරණයි, සතුටින් ඉන්න. ආයෙත් හම්බෙමු.